BOQ වර්ග දිගයි. ඔයාට ඕන වෙන්නේ මොකක්ද? නිවසක් ඉදිකිරීමේදී BOQ එක කියන්නේ ඔයාගේ මුදල් පාලනය කරන සිතියම වගේ. හැබැයි ඔයාගේ අවශ්‍යතාවය අනුව BOQ එකක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ මොනවද කියලා දැනගමු. බැංකු ණය සඳහා වන BOQ එක. BOQ for banking. ඔබ බැංකු නිවාස ණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනව නම් ඔබට අනිවාර්යෙන්ම මේ වර්ගයේ BOQ එකක් අවශ්‍ය වෙනවා. විස්තරාත්මක ඒකක මිල, ශ්‍රම පිරිවැය, බැංකු ප්‍රමිතිය, ප්‍රයෝජනය, පෞද්ගලික දල එස්තමේන්තුව, personal estimate or material list. මේක බොහෝ විට හදාගන්නේ නිවාස හිමියාගේ පෞද්ගලික දැනගැනීම සඳහායි. අනුපාත රහිතව, without rates. මෙහි සාමාන්‍යයෙන් ඒකක මිල ගණන් ඇතුළත් කරන්නේ නැහැ. ප්‍රමාණාත්මක ලයිස්තුව. මෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ අවශ්‍ය වන බඩු බාහිරාදියෙහි ප්‍රමාණය ගණයි. උදාහරණයක්, සිමෙන්ති කොට්ට කීයද, වැලි කියුබ් කීයද, ගඩොල් කීයක් ඕනද? ප්‍රයෝජනය, බඩු මිලදී ගැනීමේදී දල අදහසක් ගැනීමට, සාක්කුවේ ඇති මුදලට අනුව වැඩේ සැලසුම් කිරීමට, සහ බඩු නාස්තිය අවම කර ගැනීමට. මතක තබා ගන්න, බැංකු ණයක් ගන්න යනකොට පර්සනල් එස්ටිමේට් එකක් දුන්නොත් බැංකුව ඒක පිළිගන්නේ නැහැ. ඒ වගේම බඩු ගන්න යනකොට බැංකු BOQ එකේ තියෙන සංකීර්ණ ගණන් බලබල ඉන්න එකත් ප්‍රායෝගික නැහැ. ඒ නිසා වැඩේ පටන් ගන්න කලින් මේ දෙකම හෝ අවශ්‍ය එක නිවැරදිව හදාගන්න. ඔබේ නිවාස සිහිනයට ගැලපෙන නිවැරදිම BOQ එක සහ ඇස්තමේන්තුව සකසා ගැනීමට අවශ්‍යද? අපේ පළපුරුදු කණ්ඩායම ඒ සඳහා ඔබට උදව් කිරීමට සූදානම්. www.idam.lk WhatsApp 077 76 8 3 4